හෙලෝ මගේ රත්තරන් යාළුවනේ. අද අපි channel එක පොඩ්ඩක් content එක වෙනස් කරන්න හිතුවා. ඊට පස්සේ අපි content වෙනස් කළා. අද පොඩ්ඩක් මට හිතුණා මේ unboxing කරන්න පොඩි ආසාවක්. ඒකට unbox එකකට ඔන්න පුරා දෙන පාර්සල් එකක් ආවා. මේ පාර්සල් එකේ තියෙන මම නම් දන්නේ මොකක්ද කියලා ඔයාලට guess කරලා ඇති. මේ තියෙන tempered glass එක. ඒතකොට මේ ගෙනල්ලා තියෙන අපි iPhone 5s එකට කියන්නේ. ඔන්න 5s එකට 5s එකට ගොඩක් parts ලංකාවේ තුල නෑ. ඒකට හේතුව තමයි 2012 මේ ෆෝන රිලීස් වෙන්නේ. 2012 මේ ෆෝන රිලීස් වුණාට පස්සේ 2025 ඒකත් එක්ක මේ ෆෝනේ පාර්ට්ස් ටික ටික අඩුයි. අනිත් තිබ්බත් මම ඉන්නේ ඇඹිලිපිටිය. ඒකට ඇඹිලිපිටිය ආවට මේක හොයන්න නැහැ. ටෙම්පර් ග්ලාස්. ඒ නිසා මේක 100% ගන්නවා. ඒකට මේ ඩීල්ස් ඇඩේන්ටි සෙල් එකත් ගත් එක දාපු නිසා මේක රුපියල් 450ක් වගේ තමයි ගන්න නෙවුනේ. හරි අපි එහෙනම් මේක අන්බොක්ස් කරමු මම. පොඩ්ඩක් දන්නේ නැද්ද පොඩ්ඩක් බලන්න ඕන කියලා ඉතින් පොඩ්ඩක් පැකේජ් එක කැඩුවා. එතන තමයි පැකේජ් එක ආවේ. මේක දරස්සෙන් ආවේ. මගේ අතට සද්දයක් වගේ අතුල් දෙක ලැබුණා. හරි මේක අන්බොක්ස් කරමු. ඊට මෙහෙම ගණිතදිම වෙනවා රිෆෝම් පෙට්ටියක්. ඒක ටේප් එකෙනුත් ආවන්න කරලා තියෙන්නේ. මම ටේප් එකත් කපලා තියෙන්නේ. අපි එහෙනම් මේක අන්බොක්ස් කරලා බලමු. ඔව් මේක අන්බොක්ස් කරලා පස්සේ මෙන්න මේ වගේ නිකන් ඒක රිෆෝම් වගේ නිකන් රෙද්දි කවර එකක් නෙමෙයි. මේ වගේ කවර එක ඇවිල්ලා තියෙනවා අපේ ටෙම්පර් ග්ලාස් එක. හරි අපි ටෙම්පර් ග්ලාස් එක දැන් අරගෙන බලමු. අත්තකම මේ වගේ ලුක් එකක් අපිට බලන්න පුළුවන්. මේ ටෙම්පර් ග්ලාස් එක හයි එක. කියන්නේ ක්වොලිටි එකත් එක්ක මේක හයි එක. ඒ වගේම කියන වරදක් නෑ යාළුවනේ. අපි මෙහෙන් ගන්න ඕනේ සුපිරි ටෙම්පර් ග්ලාස් එකක්. පේනවනේ නේද? මේක ටෙම්පර් ග්ලාස් එක. ඔය මේක ස්ටිකර් එකකින් තාවරණය කරලා ලැබිලා තියෙන්නේ. සහ අපි දැන් මේ හිතේ දියා ඇතෙන් තියාගෙන බලන්නේ බොක්ස් එක මොනවද මේක කවර වගේ එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට වෙබ් ඩ්‍රයිව් කියලා ස්ක්‍රීන් එක පිටිදන්න එපා. ඒතකොට ඒකට මෙන්න මෙහෙම පාර්ට්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. සහ මේ දැන් ඒක පිහිදුවට පස්සේ වෙබ් එකෙන් ඉතින් අර ඩූවිල් එක පොඩ්ඩක් අයින් කරන්න එපා. ඊට පස්සේ ඒකට මෙන්න මේ ස්ටිකර් ටික ඇවිල්ලා තියෙනවා. එතකොට මේ බොක්ස් එකේ ඉන්ක්ලූඩ් වෙලා ඇවිල්ලා තියෙන මේ ටික අපි තියාගමු. ඒතකොට යාළුවනේ මට කියන්න තියෙන්නේ මේ කුයික් අන්බොක්ස් එකක්. මේක සෙට් කරාට පස්සේ මම මේක අරන් එන්න. එහෙනම් යාළුවනේ අද සුබ දවසක්. ජය